රත පොඩ්ඩක් තියෙනවා නම් එහෙම නැත්තම් කොළ ගතිය තියෙන ගල් අර ඔයාගේ විකුණන්න හිතාගෙන ඉන්න ගානට විකුණන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ වාක්කුව පොඩ්ඩ ඇල කරලා කට් කරොත් තැන් තැන් වලින් සමහර විට මේක මේ රත්තු පාට නිකන් අර දම් පාටක් එකතු වෙච්ච මේ එකක් ගලේ පේන්න පුළුවන්කමක් තියෙනවා. ගල මෙහෙම අත අරන් බැලුවම රත පොඩ්ඩක් ගහනවා. එහෙම නැත්නම් මේක කොළ ගතිය පොඩ්ඩක් තියෙනවා. රත් ගතිය පොඩ්ඩක් තියෙන ඒ වගේ කියනවා. ගලක වාක්කුව පෙරලලා එහෙම නැත්නම් වාක්කුව ඇල කරලා කට් කරාම මොකද්ද වෙන්නේ කියලා පොඩ්ඩක් අපි අද කතා කරමු. ඉතින් මේ සමහර වෙලාවට දැන් මං හිතනවා ඔයාලා ඉස්සෙල්ලාම මේ වාක්කුව කියන්නේ මොකද්ද කියලා දැනුමක් ඇති කියලා. එහෙම දැනුමක් නැත්නම් මගේ පරණ වීඩියෝ එකක් තියෙනවා වාක්කුව කියන්නේ මොකද්ද වාක්කුව අඳුනා ගැනීමේ ක්‍රම කොහොමද කියන එකක් ගැන මේ වෙනම කතා කරපු වීඩියෝ එකක් ඇති කලින් ඒක බලන්න. ඒකෙදි කියලා තියෙනවා වාක්කුව කියන්නේ මොකද්ද. ඉතින් මේ වීඩියෝ එකේ ඔක්කොම ඒක ගැන විස්තර තියෙනවා. ඉතින් සමහර වෙලාවට මේ අතරම මේ වාක්කුව කියන්නේ මේ ගලේ මේ පාට වැඩිම පේන පැත්ත. ගලේ පාට හොඳටම පේන පැත්ත තමයි මේ වාක්කුව කියලා කියන්නේ. ඉතින් අර ගලක් කට් ඇන්ඩ් පොලිෂ් කරද්දි ගොඩක් වෙලාවට අපි බලන්නේ වාක්කුව ඔය ටේබල් එකට එහෙම නැත්නම් මේ ගලේ මූණතට තියලා ගල කට් ඇන්ඩ් පොලිෂ් කරන්න. right? එතකොට සමහර වෙලාවල් තියෙන්න පුළුවන් මේ වාක්කුව මෙහෙම මේ ගලේ මේ මූණතට තියලා කට් ඇන්ඩ් පොලිෂ් කරාම ගලේ සමහර තියෙන paludu inclusions එහෙම පිටතට පේන්න පුළුවන් අවස්ථා තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවකදී අපි ඔය වාක්කුව පොඩ්ඩක් හරවලා අංශක කීපකින් පොඩ්ඩක් ඇල කරලා ගල කට් ඇන්ඩ් පොලිෂ් කරනවා. ගල වැඩ කරන අවස්ථාවල් ඕන තරම් තියෙනවා. ඉතින් ඒකට කියන්නේ අර මේ වාක්කුව එක්ක කියනවා වාක්කුව පෙරලලා වැඩ කරන්න එහෙම නැත්නම් ඇල කරලා කරන්න ඒ වගේ දේවල් තමයි මේ වෙනික් වල භාෂාවෙන් අපි කතා කරනකොට කියන්නේ. ඉතින් මෙහෙම වුණහම මොකද වෙන්නේ? දැන් සෆායාවක් ගත්තොත් මේ සෆායා අතරම මේ ඩබල් රිෆ්‍රැක්ටිව් ප්ලියෝක්‍රොයිසම් ඉෆෙක්ට් එක පෙන්වනවා. ඒ කියන්නේ ප්ලියෝක්‍රොයිසම් කියන්නේ මේ ග්‍රීක වචනයක්. ප්ලියෝ කියන්නේ many, ක්‍රොයිසම් කියන්නේ කලර්ස්. ඒක තමයි many colors. ඒ කියන්නේ එක පාටකට වඩා කියන්නේ පාට වැඩිපුර පෙන්නනවා කියන එක තමයි මේ ප්ලියෝක්‍රොයිසම් කියන එකෙන් අදහස් වෙන්නේ. එනේ ගල පොඩ්ඩක් එහෙට මෙහෙට හරවනකොට ගලේ පාට පොඩ්ඩක් අඩු වැඩි වීමක් හෝ පාට වෙනස් වීමක් වෙන්න පුළුවන්. right? එතකොට සමහර වෙලාවට දැන් ඔය බ්ලූ සෆාය එකක් එහෙම ගත්තොත් මේ සෆාය එකේ තියෙන්න පුළුවන් රත් ගුණයක් තියෙන්න පුළුවන්. අර ක්‍රෝමියම් කන්ටෙන්ට් එක පොඩ්ඩක් වැඩිපුර නම් රත් ගුණයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්තම් අයන් කන්ටෙන්ට් එක පොඩ්ඩක් වැඩි නම් ඒක පොඩ්ඩක් කහ ගුණයක් තියෙන්න පුළුවන් ගල් වලට. හරි. එතකොට මේකේ ඔන්න ඔය එහෙට මෙහෙට හරවනකොට ඔය රත් ගුණය සහ කහ ගුණය එහෙම පොඩ්ඩක් වැඩි අඩු වීමක් වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් දැන් නිල් පාටයි රතු පාටයි එකතු වුනහම ඔයාලට පේන්නේ දම් පාටක්. right? එතකොට දැන් අපි හිතමු ගලේ රත් ගුණය පොඩ්ඩක් පේනවා නම් සමහර වෙලාවට ගල ඇල කරාම කියන්නේ වාක්කුව පොඩ්ඩ ඇල කරලා කට් කරොත් තැන් තැන් වලින් සමහර විට මේක මේ රත්තු පාට නිකන් අර දම් පාටක් එකතු වෙච්ච මේ එකක් ගලේ පේන්න පුළුවන්කමක් තියෙනවා. right? එහෙම නැත්නම් ඒක අනිත් පැත්තට අයන් කන්ටෙන්ට් එක වැඩිලා තිබුණොත් කහ පාටයි නිල් පාට එකතු වුනහම කොළ පාට. එතකොට අර පොඩ්ඩක් කොළ ගතියක් තැන් තැන් වල තියෙන්න හැකියාවක් වෙන්න පුළුවන්. ඉතින් ඕකට අපි කියනවා රත පොඩ්ඩක් ගහනවා. ගල මෙහෙම අත අරන් බැලුවම රත පොඩ්ඩක් ගහනවා. එහෙම නැත්නම් මේක කොළ ගතිය පොඩ්ඩක් තියෙනවා. රත් ගතිය පොඩ්ඩක් තියෙන ඒ වගේ කියනවා. ඉතින් මේක ඇත්තරම මේ සාමාන්‍ය දෙයක්. නමුත් අර එකම මේක තියෙන්නේ ගලක් විකුණද්දී මේක පොඩ්ඩක් අර වාක්කුව ඇල කරලා මේ වල ওই වගේ රත පොඩ්ඩක් තියෙනවා නම් එහෙම නැත්නම් කොළ ගතිය තියෙන ගල් අර ඔයාගේ විකුණන්න හිතාගෙන ඉන්න ගානට විකුණන්න බැරි වෙන්න පුළුවන්. right? එතකොට ඔයාලා ගල් වැඩ කරන කට්ටිය හැටියටත් ගල් ගන්න කට්ටිය හැටියටත් මේක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕන. මෙහෙම තියෙන ගලක් තියෙනවා නම් ඔයාලා කට් ඇන්ඩ් පොලිෂ් කරපු ගලක් ඔයාගේ අතට එනවා නම් එතකොට ඔයාලා දැනගන්න ඕන මේකේ පොඩ්ඩක් නිකන් කොළ ගතියක් තියෙනවා. මේක නැත්නම් රත් ගතියක් රතු පාට ගතියක් තියෙනවා. එතකොට අර ඔයාලට ඒක ආයිමත් විකුණා ගැනීමේදී අර හිතන ගානට විකුණා ගන්න බැරි වෙන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඔයාලා දැනගන්න ඕන ඒකට අදාළ මිල ගාන ගහලා මේ ගල මිලදී ගන්න. එහෙම නැත්තම් දැන් ඔයාලා රෆ් ගලක් අරගෙන කට් ඇන්ඩ් පොලිෂ් කරනවා නම් ඒකෙදිත් ඔයාලා
පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. මේක මෙහෙම වුණොත් මෙන්න මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා. right? ඒකට ඔයාලට ඒක ගැන කිසියම් ඔළුවට තියෙන්න ඕන පොඩි අවධානයක් ගැන කොහොමද මේක වෙන්න පුළුවන් දේවල් කියන එක. ඉතින් ඕක තමයි මේ ගලක වාක්කුව පොඩ්ඩක් එහෙට මෙහෙට පෙරලලා කරාම වෙන්න පුළුවන් දේ. right? ඉතින් මොන හරි දැනගන්න කරුණු මොන හරි ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න. අපි කතා කරමු තවත් වීඩියෝ එකකින් ඒක ගැන වැඩිපුර විස්තර. බොහොම ස්තුතියි.